අයුබෝවන් උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියම කර තිබෙනවා. මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියම කර තිබෙනවා. මෙම නියමය පසුගිය 27 වනදා සිට ක්‍රියාත්මක බවටයි වාර්තා වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, කිලිනුච්චිය, මන්නාරම, වවුනියාව, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, රත්නපුර සහ කෑගල්ල යන පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා මෙලෙස කැඳවා තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම නියමය 2026 අගෝස්තු 25 වෙනිදා නිකුත් කර ඇති අතර 2026 අගෝස්තු 27 වෙනිදා සිට එය බලාත්මක බවටයි වාර්තා වන්නේ. උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.